දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා අද අලංකාර දවසක්. රයිට්. දැන් මම අද ඔබට කතා කරන්න යන්නේ අපේ කැඩුණු තැන් රයිට් බයිබලයේ කියනවා තැළුණා වූ බිඳුණා වූ රිදුණා වූ සිතක් අපේ දෙවියන් වහන්සේ සුළුකොට නොසිතනසේක. රයිට්. ඉතින් අපේ සිත බිඳුනම ඒකට බෙහෙත් හරි අමාරුයි හොයා ගන්න. හිත කැඩුනම රයිට් අපේ ආත්මය කඩාගෙන බිමට වැටුනම අපිට ජීවිතේ නෑ කියලා දැනෙනකොට හෙට දවස අපේ බලාපොරොත්තු භංග වෙලා කියලා දැනෙද්දී අපිට ඒක සුව කරගන්න ක්‍රමයක් නැහැ. රයිට් පැහැදිලිද? ඒකට එළියේ නෑ. මං කවදාවත් දැකලා නෑ බෝඩ් එකක් කැඩුම් බිඳුම් කියලා තියෙනවා. හැබැයි කැඩුම් බිඳුම් වෙද මහත්තයා මොනවද? සිතෙහි කැඩුම් බිඳුම් වෙද මහත්තුරු කියලා අපි දැකලා නෑ නේ. නේද? ආත්මේ කැඩුම් බිඳුම් වෙද මහත්තුරු අපි දැකලා නෑ නේ. දැන් සාමාන්‍යයෙන් අපි පිළිගන්නවා අපිට කොටස් තුනක් තියෙනවා නේ. මොනවද අපිට තියෙන කොටස් තුන? රයිට්? අපිට ශරීරයක් තිබෙනවා. රයිට්? අපිට ප්‍රාණයක් තියෙනවා. මොකද්ද ප්‍රාණය කියලා කියන්නේ? පණ. හරිද? හුස්ම. ඒ වගේම අපිට ආත්මයක් තියෙනවා. එතකොට මනුෂ්‍යයා වනාහි කොටස් තුනක් තිබෙනවා. රයිට්? ප්‍රාණය, ශරීරය සහ ආත්මය. දැන් ශරීරය කැඩෙන හැම වෙලාවකම වෛද්‍යවරු ඉන්නවා. දෙවියන් වහන්සේ ඉන්නවා. රයිට්? ශරීරය කැඩුනාම දෙවියන් වහන්සේ සුව කරනවා. ඒක වෙනම කතාවක්. රයිට්? හැබැයි ප්‍රාණය සහ ආත්මය සුව කරන්න මේ ලෝකේ වෛද්‍යවරු නැහැ. ඉන්නේ එකම වෙදතුමයි. ඒ කවුද? යේසුස් වහන්සේ පමණයි. ආමෙන් කියමුද? රයිට්? ඒ නිසා අපේ ජීවිතේ අපි මේ පොළොවේ ගමන් කරද්දී සම්බන්ධතාවයන් මොනවද සම්බන්ධතාවයන්? මම මේ පෞද්ගලික ටිකේ නිතරම සම්බන්ධතාවයන් ගැන කතා කරා. මොනවද සම්බන්ධතාවයන්? අපිට භාර්යාව පුරුෂය අතර තිබෙන සම්බන්ධතාවයක්, දරුවෝ දෙමව්පිය අතර තිබෙන සම්බන්ධතාවයක්, සමාජයේ අපිට තිබෙන සම්බන්ධතාවයක්, අසල්වාසීන් එක්ක තියෙන සම්බන්ධතාවයක්. මේ පොළොවේ අපිට සම්බන්ධතාවයන් නැතුව ජීවත් වෙන්න බෑ. දේව සේවකයනි අපිට සම්බන්ධතාවයන් හරියට පවත්වාගෙන යන්න බැයි නම් සේවය කරන්න බෑ. අපි සම්බන්ධතාවයන් බිඳගත්තොත්, සම්බන්ධතාවයන් තුවාල කරගත්තොත් අපිට සේවයේ පවතින්න බෑ. රයිට්? දෙවියන් වහන්සේ අපිව අරයි යන ගමනේ අපිට යන්න බෑ. ඒ නිසා සම්බන්ධතාවයන් හරි වැදගත්. දැන් ඒ සම්බන්ධතාවයන් නිසාම තමයි අපි තුවාල වෙන්නේ. නිකන් හිතන්න ගීගේ අතෑරලා දාලා නැත්නම් ලෞකික ජීවිතය අතෑරලා සමහර තාපසවරු වනවදිනවා නේ. දැන් ඒගොල්ලන්ට යම් රිදුමක් නිසා කැලෑගත වුණා වෙන්න පුළුවන්. හැබැයි ඒගොල්ලන්ට කිසිම ඊට පස්සේ රිදුම් නැහැ. ඇයි රිදුම් නැත්තේ? කාටද කියන්න පුළුවන්? ඇයි රිදුම් නැත්තේ? අනේ මං ඉන්න ගහයට අත්ත කඩාගෙන වැටුණා කියලා රිදුමක් එනවද? නැහැ. රයිට්? පව් අහිංසක කොටියෙක් කන්න නැතුව ඉන්නවා කියලා රිදුමක් එනවද? නැහැ. ඇයි රිදුම් නැත්තේ ඒගොල්ලන්ට? ඒගොල්ලන්ට සම්බන්ධතාවයක් නැහැ. ඒගොල්ලෝ සම්බන්ධතාවයන් ඈත් වෙලා. දැන් ඒ නිසා සම්බන්ධතාවයන් නැතුව අපිට පොළවේ ජීවත් වෙන්න බෑ. සම්බන්ධතාවයන් තියෙනවා නම් අපි රිදුම, කැඩුම, බිඳුම බලාපොරොත්තු වෙන්නම වෙනවා. ආමෙන් කියමුද? රයිට්? ආමෙන් කියන්නේ එකඟයි. ඒ නිසා වැදගත් දේ ඒක නෙමෙයි. ඕක හැමෝම දන්නවා නේ. ජීවිතේම දන්නවා. මොකද වැඩිපුරම වෙලා තියෙන්නේ කැඩිච්ච එක. වැඩිපුරම වෙලා තියෙන්නේ මොකද? අපි කැඩුණු එක, රිදුණු එක. රයිට්? එකතු කරලා බැලුවොත්. ඒ නිසා වැදගත් දේ අපේ ඒ රිදුම්, කැඩුම් කොහොමද අපි නැවත ගොඩනගා ගන්නේ? ඔබට මම කතා කරන්න යන පණිවිඩය ඒක. ඊශ්‍රායෙල් ඉතිහාසය නැත්නම් සුදු බයිබලයේ ලියවෙන්නේ ඊශ්‍රායෙල් කියන යුදා කියන ජාතිය මුල් කරගෙන. ඔවුන්ට තමයි දෙවියන් වහන්සේ මේ පණිවිඩය දෙන්නේ. අපිටත් අද ඒක අදාළයි. එක්තරා අවස්ථාවක ඊශ්‍රායලේ ඊටාම හොඳ නැති යුගයක් එනවා. රයිට්? අන්න ඒ අවස්ථාවේ ජාතියක් විදිහට ඔවුන් දෙවියන් වහන්සේ ඔවුන් අතර තිබුණු සම්බන්ධතාවය බිඳෙනවා. මොකද්ද වෙන්නේ? සම්බන්ධතාවය බිඳෙනවා. දෙවියන් වහන්සේ සහ ඊශ්‍රායෙල් සෙනග නැත්නම් යුදා සෙනග අතර තිබුණු සම්බන්ධතාවය බිඳෙනවා. සමහර වෙලාවට අපේ ජීවිතත් එහෙමයි. අපේ ජීවිත හැමදාම අපි ප්‍රස්ථාරයක් ඇඳලා බැලුවොත් දෙවියන් වහන්සේත් එක්ක යන ගමනේ හැමදාම පීක් එක යන්නේ නැහැ. එහෙම කියනවා නම් කවුරු හරි ඒක බොරුවක්. රයිට්? ප්‍රස්ථාරයක් ඇඳාම සමහර තැන්වල අපි දෙවියන් වහන්සේත් එක්ක අම්මෝ මූණට මූණලා නේ ස්වර්ගයේ ඔළුව ගෑවෙන්න ඔන්න මෙන්න වගේ ඉන්නවා. හරිද? හැබැයි සමහර දවසට අපි පල්ලෑ. ගොඩක් පල්ලෑ. නිකන් දෙයියෝ නෑ වගේ. දෙවි කෙනෙක් නෑ වගේ අපි ඉන්නවා. හරිද? එතකොට අපේ ජීවිතේ නැවති ප්‍රස්ථාරය දෙවියන් වහන්සේත් එක්ක යන ගමන, යේසුස් වහන්සේත් එක්ක යන ගමන ඇන්දොත්
ඒක නිකන් මෙහෙම ඕම තමයි තියෙන්නේ. එද ඇත්ත. ඒක දැනන්සේ දන්නවා. ඒක දැනන්සේ අඳුනගෙන ඉන්නේ. ඒක 아무තු දෙයක් නෙමෙයි. මේ ඊශ්‍රායල් සෙනග දෙවියන් වහන්සේත් එක්ක ඊටාම ළඟින් ගමන් කරපු සෙනග. ඇයි මං එහෙම කියන්නේ? දැනන්සේ කියනවා මම ලෝකයේ ජාතීන් ඔක්කොම තෝරගත්තේ නැහැ. කවුද මම තෝරගත්තේ? පුතේ මම තෝරගත්තේ ඊශ්‍රායල්. නැත්නම් ඒගොල්ලෝ තමයි ජාතිය. ඒ වගේම තමයි ඔබ. රයිට්? ඔබේ පවුලේ පරම්පරාවේ ඔක්කොම යේසුස් හඳුනනවද? නැහැ. ඔබේ ගමේ ඔක්කොම යේසුස් වහන්සේව හඳුනනවද? උන්වහන්සේට නමස්කාර කරනවද? නැහැ. හැබැයි ඒ අතරින් ඔබව දෙවියන් වහන්සේ තෝරගෙන තියෙනවා. ආමෙන් කියමුද? ආමෙන් කියමු. ඔබේ පවුලේ ඔක්කොම සේවය කරනවද? නැහැ. රයිට්? ඔබ පාස්ටර් කෙනෙක් වෙන විදියට පවුලේ අය පුරුදු පුහුණු වෙනවද? නැහැ. රයිට්? දේව සේවකෙක් නැහැ. එහෙම නැහැ. ඒ අතරින් දහසකුත් අතරින් දෙවියන් වහන්සේ ඔබව තෝරා වෙන් කරගෙන තිබෙනවා. හරියට ඊශ්‍රායල් වගේ. හැබැයි දැන් මේ ඊශ්‍රායල් ඉතිහාසයේ අපිට එක කාල පරිච්ඡේදයක් හම්බ වෙනවා. ඊටාම අඳුරු කාල පරිච්ඡේදයක්. දෙවියන් වහන්සේ මනුෂ්‍යයි අතර සම්බන්ධතාවය බිඳුණු කාල පරිච්ඡේදයක්. හරියට අපේ වගේ. රයිට්? සමාලකාර පරිච්ඡේද තියෙනවා. ස්වාමි පුරුෂයා භාර්යාව අතර තිබෙන සම්බන්ධතාවයන් බිඳිලා අඳුරු විදිහට ගමන් කරන කාලයක්. සමහර වෙලාවට ආර්ථිකය, සමහර වෙලාවට මිනිස්සු කරලා තියෙන භූනියන්, මිනිස්සු කරලා තියෙන නේද? දේවල් සමහර වෙලාවට අපි කියනවා ග්‍රාදෝෂ, අපි කියනවා අපල කියලා නේද? ඔය මොනවා කිව්වත් අපිට හොඳ නැති දෙයක් නේ ඔවාසේ තියෙන්නේ. රයිට්? එතකොට අපේ ආත්මේ බිඳිලා, කැඩිලා, තුවාල වෙලා එහෙම අඳුරු යුගයවල් නැත්නම් අඳුරු කාලවල් අපි හැම කෙනෙකුගේම ජීවිතවල තිබෙනවා. අපේ ජීවිතේ හැම කාලෙම වව් නියමයි සුපර් රයිට් ෆුල් හැපි එහෙම නෑ හැම කාලවලම එහෙම නෑ. ඉතින් දැන් මේ පණිවිඩය අපිට අද වැදගත් වෙන්නේ ඒකයි. දැන් මේ අඳුරු යුගය ගැන අපිට රාජාවලිය පොතේ 17 වෙනි පරිච්ඡේදයේ කතා කරනවා. 17 සහ 16 කියන පරිච්ඡේදවල කතා කරනවා. අපි 16 වෙනි පරිච්ඡේදයට ගිහිල්ලා 16 වෙනි පරිච්ඡේදයේ 30 31 32 පද තුන පොඩ්ඩක් කියවමු. මොකද්ද මේ කාලයේ තිබුණු ස්වභාවය කියන එක ගැන. ඔම්රිගේ පුත්‍ර වූ ආහබ්ද තමාට පළමුවෙන් සිටි සෑම දෙනාට වඩා ස්වාමින් වහන්සේගේ ඇස් හමුවේ නපුරව තිබුණ දේ කළේය. 31. තවද ඔහු නෙබාත්ගේ පුත්‍ර වූ යෙරබෝවම්ගේ පාපවල හැසිරුණා මදිවක් මෙන් ශීදෝන් වරුන්ගේ රජ වූ එත්බාල්ගේ දූ යෙසබෙල් භාර්යාව කොට පාවා ගත්තේය. ඔහු ගොස් බාල්ට සේවය කරමින් නමස්කාර කළේය. තවද ඔහු සමාරියේ ගොඩනැගූ බාල්ගේ ගෘහයෙහි බාල්ට පූජාසනයක් සැදුවේය. ආහබ් අශීරා කනුත් සැදුවේය. හරි. දැන් මම රාජාවලිය 16 වෙනි පරිච්ඡේදයේ මේ 30 වෙනි පදයට එද්දී ඊශ්‍රායල් දේශයේ ආහබ් කියලා රජෙක්. ඒ රජාගේ නම මොකද්ද? ආහබ්. මොකද්ද නම? ආහබ්. ඔගොල්ලෝ දන්නවා. ආහබ් කියලා රජෙක් පත් වෙනවා. හැබැයි යා මොනවද කළේ? දැන් ආහබ් කියන රජු තමාට පළමුවෙන් සිටි සෑම දෙනාට වඩා ස්වාමින් වහන්සේගේ ඇස් සමුවේ නපුරව තිබෙන දේ කළේ. අපි ගොඩක් වෙලාවට මිනිස්සු ඉස්සරහා හොඳ දේවල් කරනවා. නමුත් අපි මිනිස්සු ඉස්සරහා කරන හොඳ දේවල් වලින් ඔබගේ ජීවිතය සඵල වෙන්න යන්නේ නැහැ. මතක තියාගන්න. ඔබගේ ජීවිතය සාර්ථක වෙන්න යන්නේ නැහැ. එහෙම සාර්ථක වෙනවා නම් ඔබ ගොඩක් දේවල් දීලා ඔබට සතුට උදා කරගන්න පුළුවන්. නැත්නම් ඔබට සියලු බාධාවලින් නිදහස් වෙන්න පුළුවන් පුණ්‍ය කටයුතු කරලා. හැබැයි අපි දන්නවා ප්‍රායෝගිකව අපි පිනට දහමට නැත්නම් එහෙමත් නැත්නම් අපි අන් අයට දුන්නා බලාගත්තා කියලා බොහෝ වෙලාවට අපිට තිබෙන දේවල් නිමා වෙන්න යන්නේ නැහැ. රයිට්? මෙතන පැහැදිලි පණිවිඩයක් දෙනවා. මොකද්ද අපිට කියන්නේ? දෙවියන් වහන්සේගේ ඇස් සමුවේ නපුරව තිබෙන දේ කරා. මොනවද ඒගොල්ලෝ කරලා තියෙන්නේ? දෙවියන් වහන්සේගේ ඇස් සමුවේ නපුරව තිබෙන දේ කරා. මොනවද දෙවියන් වහන්සේගේ ඇස් ඉස්සරහා නපුරු දේ? රයිට්. මෙතන කියනවා තමාට පළමුවෙන් සිටි අය කරාට වඩා භයානක දේවල් කරා කියලා. ඔබ දන්නවද? හරියට මේ අද වර්තමාන ලෝකයේ වගේ. වර්තමාන ලෝකයේ දෙවියන් වහන්සේට විරුද්ධව ගොඩක් මිනිස්සු පව් කරනවා. හරිද? මේ ආහබ් කියන රජතුමා රජ වුණාම එයා කියනවා අපිට බයිබලේ වාර්තා කරනවා
මීට කලින් හිටිය අයට වඩා හොඳ නැති දේවල් එයා කරා කියලා. ඔබ දන්නවද අද වර්තමානයේ ඉතා භයානක දේවල් සිදු වෙමින් යනවා. right? ඔබ දන්නවද භයානකම මත්ද්‍රව්‍ය මේ ලංකාවට ඇවිල්ලා තිබෙනවා. භයානකම මත්ද්‍රව්‍ය වලින් තරුණයන්ගේ ජීවිත නාස්ති වෙමින් තිබෙනවා. හරිද? අඳුවනා අපිට අහන්න තියෙන්නේ. දුක නෙමෙයි අපිට අහන්න තියෙන්නේ අද අඳුවනා අහන්න තියෙන්නේ. right? අපේ හැම දරුවෙක්ම අනාරක්ෂිතයි. right? පෙර යුගයට වඩා භයානක දේවල්. දැන් බලන්න මේ කාලේ මේ බයිබලයේ කියන මේ ඉතිහාසයේ කියන යුගයයි සමානයි. දැන් අපේ කාලේ අපේ තරුණ කාලේ අසාමාන්‍ය දේවල් කළා නැහැ. දැන් ඇමරිකාවේ තියෙනවා අර ඩ්‍රග්ස් අරගෙන මිනිස්සු සත්තු වගේ හැසිරෙනවා. ඔබ දන්නවද ලංකාවෙත් දැන් එහෙම දැන් තියෙනවා. right? හැබැයි දැන් එතකොට අපිට මොකද්ද කියන්න තියෙන්නේ? අපේ කාලේ වගේ නෙවෙයි දැන් කාලේ. එහෙම කියන්න පුළුවන්ද බැයිද? පුළුවන්නේ. දැන් ඒක තමයි මේ කියන්නේ. මෙතන වාර්තා කරන රාජාවලී පුතේ තමාට පළමුවෙන් සෑම දෙනාට වඩා ස්වාමින් වහන්සේගේ සමුවේ නපුරුව තිබෙන දේ කළාලු. මොනවද නපුරුව තිබෙන දේ? තවද ඔව්හු නේබොත්ගේ පුත්‍ර යෙරොබෝවම්ගේ පාප හැසිරුණා මදුවක් මෙන් සීදෝන් වරුන්ගේ රජ වූ එක්බාල්ගේ දුව වූ යෙසබෙල් භාර්යාව කොට පාවාගත්තේය. ඉතිහාසයේ නැති වැඩක් ඔහු කරනවා. මොකක්ද ඔහු කරපු භයානකම වැඩේ? අන්‍ය ජාතික බිරිඳක් සරණ පාවා ගත්තා. සහ යක්ෂ මිනිසෙක්ව බැඳගත්තා. right? ඔහු ගොස් බාල්ට සේවය කරමින් නමස්කාර කරාලු. කවුද මේ බාල්? වෙන දෙවි කෙනෙක්. වෙන දෙවිවරුන්ට වන්දනා කිරීම තරම් බයිබලයට අනුව දෙවියන් වහන්සේගේ ඇස් සමුවේ නපුරුව තිබෙන දෙයක් තවත් නැහැ. පැහැදිලිද මං කියන්නේ? වෙන දෙවිවරුන්ට නමස්කාර කරනවා තරම්. right? ඒ නිසා බයිබලයේ ඔබ දෙවියන් වහන්සේ සමග ගමනක් යන කෙනෙක් නම් ඔබට අයිතියක් නැහැ වෙන දෙවි කෙනෙකුට නමස්කාර කරන්න. ඒක ඊටාම භයානක දෙයක්. right? අපි ඉක්මනට යමු. මේකත් එක්ක වැඩි වෙලා ගන්නෙ නැතු. දැන් ඕක තමයි මේ යුගයේ තිබුණු පසුබිම. දැන් අපේ ජීවිතයේ තියෙන පසුබිමත් ඒ වගේ. right? අපි ගොඩක් දේවල් එක්ක පැටලිලා අපි වැරදි දේවල් වලට අත තියලා අපි ඒවයේ ශාප අරගෙන යනවා. අපි ආර්ථිකව හිර වෙලා ආර්ථික ප්‍රශ්න මැද අපි පොඩි වෙලා සමහර වෙලාවට අපි පොලියට සල්ලි දීලා සමහරට අපි පොලියට අරගෙන දන්නවද පොලියට දීලා හරි පොලියට අරන් හරි තියනවා නම් ඒක ඔබගේ අත්වලට ශාපයක්. බයිබලයේ කියන්නේ. right? තේරුණාද? ඔබ ගබ්සාවක් කරලා තිබෙනවා නම් ඔබ ළමෙක් නැති කරලා තිබෙනවා නම් හරිද? ඒක තරම් ශාපයක් තවත් නැහැ. දෙවියන් වහන්සේ ඒවට විරුද්ධයි. ඒවා තමයි අපිට තිබෙන හෝනයක්. right? දැන් එවැනි විදිහට මේ ඊශ්‍රායෙල් ඉතිහාසයේ ඔවුන්ගේ ජීවිත දෙවියන් වහන්සේ ඔවුන් අතර තිබෙන සම්බන්ධතාවය බිඳගත්තා වගේ අපේ ජීවිතවලත් සම්බන්ධතාවයන් බිඳගෙන තිබෙනවා. සම්බන්ධතාවයන් නැති වෙලා තිබෙනවා. සම්බන්ධතාවයන් නැති කරගෙන තිබෙනවා. ඒ නිසා නැවත ගොඩනගන්න දෙවියන් වහන්සේ ආරාධනා කරනවා. මොනවද ආරාධනා කරන්නේ? නැවත ගොඩනගන්න ආරාධනා කරනවා. කවුද ආරාධනා කරන්නේ? දෙවියන් වහන්සේ 17 වෙනි පරිච්ඡේදයේ නැවත ගොඩනගන්න ආරාධනා කරනවා. මොනවද නැවත ගොඩනගන්න කියන්නේ? 17 පළවෙනි පදේ මට කියන්න. තවද ගෙලියදෙහි විසුවන්ගෙන් එක්කෙනෙකු තිෂ්බිය එලියා ආහබ්ට කතා කොට මා සේවය කරන ඊශ්‍රායල්ගේ දෙවියෝ ස්වාමින් වහන්සේ ජීවමාන බව සැබෑ වාසීම මාගේ වචනය ලෙස මිස මේ අවුරුදුවල පිනිවත් වැස්වත් නොවන්නේ යයි කීයේය. එලියා කියලා කියන්නේ අනාගත වක්තෘවරයෙක්. ඔහු කතා කළ රජ්ජුරුවන්ට කියනවා ඔයායි දෙවියන් වහන්සේ අතර සම්බන්ධතාවය හොඳ නැහැ. දැන් ඔයා කරගෙන යන මේ වැඩපිළිවෙල හරි නැහැ. ඒ නිසා දෙවියන් වහන්සේගෙන් දඬුවමක් තියෙනවා. දේශයට මොකක්ද එන්න යන්නේ? සාගතයක්. නියඟයක් එන්න යනවා. මම ඔබට කියන්නද? ඔබ දෙවියන් වහන්සේට දිය යුතු තැන වෙන දෙයකට දීලා තියෙනවා නම් ඔබ නියං කාලෙක යමින් ඉඳී. ඔබගේ අත් පාපයට පැටලිලා තියෙනවා නම් වරදට පැටලිලා තිබෙනවා නම් ඔබගේ අත් දෙවියන් වහන්සේ ද්වේෂ කරන දෙවියන් වහන්සේ ප්‍රතික්ෂේප කරන පව් සමග පැටලිලා තිබෙනවා නම් ඔබ නියං කාලෙක ඉන්නවා. මොනවද නියං කාලයක් කියලා කියන්නේ? කිසිම දෙයක් හටගන්නේ නැහැ. වේලිලා වගේ. පැලවෙන්නේ නැහැ. මුකුත් වෙන්නේ නැහැ. දැනෙන්නේ නැහැ. හරිද? නිකන් ඩ්‍රයි සීසන් අපි කියනවා නේද? ඩ්‍රයි සීසන් වියලුණු ස්වභාවයක්. ඇයි අපිට වේලීම ඇවිල්ලා තියෙන්නේ? ඔබ කොහේ හරි තැනක ඔබගේ අත්
දෙවියන් වහන්සේගෙන් එළිය පැටලිලා ඇති. right? දැන් මේ වියලුණු ස්වභාවය කියලා මම කතා කරන්නේ මේ ඔබේ ආර්ථිකය එහෙම නැත්නම් ඔබේ බාහිර පෙනුම නෑ ඒක නෙමෙයි මම කියන්නේ. ආත්මික වියලි ස්වභාවය. අභ්‍යන්තරයේ වියලි ස්වභාවය. ප්‍රීතියක් නෑ. දන්නවද? සල්ලි තියෙන්න ඕනේ නෑ ප්‍රීති වෙන්න. මිනිස්සු හිතාගෙන ඉන්නවා සල්ලි තියෙනවා නම් සතුට තියෙනවා කියලා. ඔබ හිතන්නේ සල්ලි තියෙන ඔක්කොම සතුටෙන් ඉන්නවා කියලා. හැබැයි දන්නවද? සල්ලි කියලා කියන්නේ දේපල කියලා කියන්නේ සතුට නෙමෙයි. ඒ ඔක්කොම තියාගෙන මිනිස්සු ගොඩාක් දුක් විඳිනවා. හදවතින් දුක් විඳිනවා. ඒ මුකුත් නැතුව දෙවියන් වහන්සේ බොහෝ අයට ඇතුළාන්ත ප්‍රීතිය තබා තිබෙනවා. ආමෙන් කියමුද? ආමෙන් කියමුද? right? ඇතුළාන්තයේ ප්‍රීතිය තබා. ඒ නිසා මෙතන අපි බැලුවම නැවත ගොඩනගන්න. දැන් අපි ඒ වියලුණු ස්වභාවයෙන් නැත්නම් අපි ඒ ඩ්‍රයි සීසන් එකෙන් හරිද? අපි ඒ වේලුණු තැනින් කොහොමද එළියට එන්නේ? ඒක තමයි බයිබලය අපිට කතා කරන්නේ. මම ඔබට දේව සේවය කරන අයට කියලා තියෙනවා. දැන් අපි වෙන දෙවිවරු වඳින්නේ නැහැ. ඒකට දේව සේවය කරන අය කියන්න පුළුවන් නැහැ. අපි කිතුණු අපි වෙන කාටවත් වඳින්නේ නැහැ කියලා. නෑ මම ඔබට කියනවා ඔබ වඳිනවා. කොහොමද ඔබ වඳින්නේ? ඔබ වඳින්නේ දෙවියන් වහන්සේට දෙන්න ඕනි තැන ඔබ වෙන දෙයකට දීලා නම් ඔබ දෙවියන් වහන්සේට ඇර වෙන කෙනෙකුට වඳිනවා. දෙවියන් වහන්සේට දෙන්න නැති කාලය ඔබ වෙන දෙයකට දෙනවා නම් ඔබ වෙන දෙයකට නැවැඳලා තියෙනවා. ඒ නිසා ඔබේ ජීවිතය, ඔබේ සේවය, ඔබේ ආත්මය, ඔබේ ප්‍රීතිය ඩ්‍රයි වෙලා ඇති, වේලිලා ඇති. කොහොමද ගොඩනගා ගන්නෙ? right? ප්‍රතිපත්ති 7ක් මං කියලා දෙන්න යනවා ඉක්මනට. කොහොමද අපි නැවත රීස්ටෝර් වෙන්නේ? නැත්තම් නැවත ප්‍රතිස්ථාපනය වෙන්නේ? නැවත අපි කොහොමද ගොඩනගා ගන්නෙ? අපේ බිඳුණු තැන්, අපේ කැඩුණු තැන් අපි කොහොමද නැවත සුව කරගන්නේ? 18 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදේ. දැන් මේ රජුට මේ අනාගත වක්තෘවරයා සේවකයා ගිහිල්ලා කිව්වා මොනවද කිව්වේ? ඔබ දෙවියන් වහන්සේත් එක්ක හරිව නැති නිසා මේ රටට නියඟයක් එන්න යනවා කියලා. හරිද? දැන් ඔබ හිතනවාද රජ කෙනෙකුට එහෙම ගිහින් කිව්වම රජුරුවා නියමයි thank you very much දෙන්න අත කියලා එහෙම කරයි කියලා? එහෙම රජවරු හිටියා ඉතිහාසයේ. හැබැයි මේ රජුරුව එලියව මරන්න හැව්වා. right? එලියා මරන්න හැව්වා. පස්සේ අපි ඉතිහාස කතාවේ දකිනවා. එලියා මොකද කරේ? එලියා දෙවියන් වහන්සේ එලියව හැංගුවා. right? සංගවල තියාගෙන හිටියේ. එලියා කියන්නේ මිනිස්සෙක්. right? ඒ මිනිස්සයාව දෙවියන් වහන්සේ හැංගුවා. ඇයි ඒ? දැන් දෙවියන් වහන්සේ සෙනගයි අතර හොඳ සම්බන්ධතාවයක් නැහැ. ඒ පව් ඒ වැරදි වැඩ නිසා දෙවියන් වහන්සේ උදහස එවලා නියඟයක් පොළවේ වේලුණු ස්වභාවයක්. දැන් ඒක ඇවිල්ලා කිව්වා කියලා මොනවද කරන්නේ? ඔව්ව මරන්න සොයනවා. ඔව්ව මරන්න සොයන වෙලාවේ ඔව් ගිහිල්ලා හැංගෙනවා. ඒ හැංගිලා ඉන්න අතරතුරේ මේ 17 වෙනි පරිච්ඡේදයේ ගොඩාක් දේවල් සිද්ධ වෙනවා. 17 වෙනි පරිච්ඡේදයේ නැවත ගොඩනගන්න නම් මොනවද වෙන්නේ? 17 1 2 පද දෙක කියමු. තවද ගිලිහද්දී විසුවන්ගෙන් එක්කෙනෙක් වූ තිෂ්බිය එලියා ආහබ්ට කතා කොට මා සේවය කරන ඊශ්‍රායල්ගේ දෙවියෝ ස්වාමින් වහන්සේ ජීවමාන බව සැබෑවා සීම මාගේ වචනය ලෙස මිස මේ අවුරුදුවල පිනිවත් වැසවත් නොවන්නේ යයි කීයේය. ස්වාමින් වහන්සේගේ වචනය ඔහු පිටත පැමිණ. හරි. දැන් මේ පණිවිඩය කිව්වාම රජතුමා මේ මිනිස්සයව මරන්න හොයනවා. දෙවියන් වහන්සේ මෙයාව ගිහිල්ලා හංගනවා. එතනට කෑම දෙන්න විදිහක් නැහැ. රටේ නියඟයක්. දෙවියන් වහන්සේ අන කරනවා කපුටන්ට කෑම ගෙනත් දෙන්න කියලා. ජීවිතේට වෙන්නේ නැති වැඩක් නේද? කපුටෝ කෑම දෙන්න જાතියක් නෙමෙයි. නමුත් දෙවියන් වහන්සේ අන කරාම කපුටෝ යාට කෑම ගෙනත් දුන්නලු. ඊට පස්සේ එතන වැන්දපු ස්ත්‍රියක් හම්බ වෙනවා. ඒ වැන්දපු ස්ත්‍රිය තව තැනකට ගියාම එතන ඒ මිනිසයා ඉන්න තැන වැන්දපු ස්ත්‍රියක් ස්වාමි පුරුෂයා නැහැ. එයාට තිබුණේ ඒ පිටිමිටක් විතරයි මොනවාද රොටිය කාලා මැරෙන්න. හැබැයි එලියා ඒ ස්ථානෙට ගියාම හාස්කමක් සිද්ධ වෙනවා. ඇගේ මුළු ජීවිත කාලයම ඇයට ඇතිවෙන්න කෑම හම්බේනවා. ඊට පස්සේ මොනවාද එක දුවෙකුට ළමෙකුට මැරුණු ළමෙකුට නැවත එලියා ප්‍රාණය දෙනවා. තහස්කම් ගොඩක් ඒ පරිච්ඡේදය කරනවා. මේ එලියා හැංගිලා ඉඳන්. හැබැයි නැවත ගොඩ නැගිලා නැහැ. ඒකයි මං කියන්නේ. සමහර වෙලාවට අපේ ජීවිත සැඟවිලා තිබෙන්නේ. අපේ ජීවිත ඇතුලේ සැඟවුණු තැන් තිබෙනවා. අපේ ජීවිතේ ගොඩක් දේවල් අපි හංගගෙන ඉන්නේ. අපි විවෘත නැහැ. දෙවියන් වහන්සේ ඔබගේ සැඟවුණු දේ හොඳට දන්නවා. ආමෙන් කියමුද?
රයිට් එකඟද ආමෙන් කියමුද රයිට් ඔබ එකඟ වෙන්න ඕනේ ඇයි දන්නවද බයිබලයේ කියනවා සිද්ධ සිතුවිලිද විමර්ශා බලන දෙවියන් වහන්සේ දුරතියා සිතුවිලි දන්න දෙවියන් වහන්සේ ඔබ හිතද්දී උන්වහන්සේ දන්නවා ඒ නිසා ඔබට දෙවියන් වහන්සේගෙන් සැඟව කිසිවක් කරන්න බෑ මතක තියාගන්න ඔබගේ හදවතේ තිබෙන සියල්ල දෙවියන් වහන්සේ දන්නාසේක දැන් එලියා හැංගිලා ඉන්නවා හැංගිලා ඉඳලා කවදාවත් ඔබට ගොඩනගා ගන්න බෑ. ඔබට සම්බන්ධතාවයන් කැඩුණු බිඳුණු තැන් සුව කරගන්න රීබිල්ඩ් නැත්තම් නැවත ගොඩනගන්න බෑ හැංගිලා ඉඳලා. 18 වෙනි පරිච්ඡේදයේ මොනවද කියන්නේ? ඔන්න දෙවියන් වහන්සේ කතා කරනවා එලියා කියන මිනිහයාට. මොකද්ද කතා කරලා කියන්නේ? තවද බොහෝ දවසකට පසු 3 වෙනි අවුරුද්දේදී ස්වාමින් වහන්සේ අවුරුදු 3කට පස්සේ දෙවියන් වහන්සේ කතා කළා. අවුරුදු 3ක් ඔහු හැංගිලා ඉන්නවා. රයිට්. ස්වාමින් වහන්සේගේ වචනය එලියා වෙතට පැමිණ නුඹ ගොස් ආහාබ්ට පෙනී සිටිනු. පළවෙනි ප්‍රතිපත්තිය කී දෙනෙකුට නැගිටින්න ඕනිද? කී දෙනෙකුට ඔබව නැවත ප්‍රතිස්ථාපනය කරගන්න ඕනිද? ඔබ ඉන්න තැනින් ඔබගේ ජීවිතේ නතර වෙලා තියෙන තැනින් ගමන ආරම්භ කරන්න ඕනේ නම් මොනවද කරන්න තියෙන්නේ? පළවෙනි ප්‍රතිපත්තිය හැංගිලා හිටියා හොඳටම ඇති. එලියට කතා කරලා කියනවා දැන් මිනිස්සය නුඹ එලියට එන්න. රයිට් රජ්ජුරුව හම්බෙන්න යන්න අවුරුදු 3ක් තිස්සේ රජ්ජුරුව හොයනවා මෙයාව මරන්න දෙවියන් වහන්සේ දාන් අදිනවා වගේ එලියාව එතනින් මෙතනට මෙතනින් එතනට එතනින් මෙතනට මාරු කර ඉන්නවා හැබැයි දැන් කියනවා දැන් ඇති දැන් එලියට එන්න කාලේ හරි ආමෙන් කියමුද ආමෙන් කියමුද ඒ නිසා ඔබට නැවත ගමන යන්න නම් ඔබ නැවත ගොඩ නැගෙන්න නම් ඔබ නැවත මොනවාද මේ කැඩුණු බිඳුණු සම්බන්ධතාවයන් අලුත් කරගන්න නම් ඔබේ මනස ඇතුලේ හදවත ඇතුලේ දේවල් හංගගෙන ඉඳලා ඔබට මේ ගමන යන්න බෑ. ඔබ ඒක දෙවියන් වහන්සේ ඉස්සරහට ගේන්න ඕනේ. දෙවියන් වහන්සේ කියනවා හැංගිලා හිටියා ඇති එළියට එන්න. මොනවද එතන කියන්නේ? නුඹ ගොස්. දැන් මරන්න හොයන රජුරුව ළඟට යන්නලු. නුඹ ගොස් යන්න කාගේ ළඟටද? මරන්න හොයන රජුරුව ළඟට. ගොස් ගිහිල්ලා කියන්නලු දෙවියන් වහන්සේ භූමිය පිටට වැස්ස දෙන්න යනවා කියලා. ආමෙන්. ඇයි වැස්ස ඕනේ? නියං කාලයක්. නියං කාලෙට මොනවද ඕනේ? නියං කාලෙට ඕනේ අයිස් නෙමෙයි. නියං කාලෙට ඕනේ වැස්ස. රයිට්? නියං කාලෙට හිම නෙමෙයි ඕන. නියං කාලෙට වැස්සයි ඕනේ. දැන් දෙවියන් වහන්සේ කියනවා ඇංගිලා ඉන්න එපා. මම වැස්ස දෙන්න යනවා. අපේ ජීවිතේ වියලෙලා හැංගිලා ඒක ඩ්‍රයිව් වෙලා අපි පෙන්නනවා එළියට මං හොඳින් කියලා. හැබැයි ඔබ හොඳින් නෙමෙයි ඉන්නේ. ඔබ එළියට පෙන්නනවා hina වෙලා ඉන්නවා කියලා. හැබැයි ඔබ සතුටින් නෙමෙයි ඉන්නේ. ඔබ එළියට පෙන්නනවා මම ඕකේ කියලා. හැබැයි ඔයා ඕකේ නෑ. කවුද දන්නේ? දෙනන්සි දන්නවා. ඔබට වැස්සක් ඕනි. ඔබට වැස්සක් ඕනි. වැස්සෙන් ජීවනය හට ගන්නවා. දන්නවද පොළවේ කොච්චර නියඟට පායලා නේද සමහර වෙලාවට පොළොව පැලිලා ඉරිතැලිලා නේද අර සමහර කාලවල අපි දකිනවා වැව් හිඳුනම නේද පැලිලා ටයිල් ඇල්ලුවා වගේ වැවට නේද හරිද හොඳටම වේලිලා හැබැයි ඔබ දන්නවද අපිට හිතෙනවා ජීවිතේට ගහක් ඇදෙන්න කන්නේ කියලා එහෙම තමයි අපිට හිතෙන්නේ දැක්කම කට්ටයි පොළොව උදැල්ල ගැව්වහම ගානවට වඩා ඉක්මනින් උඩට යනවා එච්චර වේලිලා හැබැයි ඔබ දන්නවද එක වැස්සයි වහින්න ඕනේ එක වැස්සයි වහින්න ඕනේ. බීජ කවුරු දැම්මද දන්නේ නැහැ. තනකොළ පැලවෙනවා. ආමෙන්. ඇයි දන්නවද? වැස්සේ ජීවනය තියෙනවා. එක වැස්සයි වැවකට වහින්න ඕනේ. මාළු ඉන්නවනේ. කී දෙනෙක් හිතලා තියෙනවද මේව? වැව හොඳටම වේලිලා, ඉරිතැලිලා, වතුර බින්දුවක්වත් නැහැ. හැබැයි එක වැස්සක් වැහලා වැව පිරිච්ච ගමන් වැවේ මාළු ඉන්නවා. ඇයි අහසේ ස්ටොක් කරලා වැවට මාළු දානවද? නැහැ. දෙවියන් වහන්සේගේ ක්‍රමය වැස්ස නැත්තම් ඒකේ ජීවනයේ තියෙනවා ජීවය තියෙනවා ඒ නිසා දැන් දෙවියන් වහන්සේ එලියට කතා කරලා කියනවා මේ මනුෂ්‍යයට කතා කරලා කියනවා ඔබ හැංගිලා හිටියා ඇති ඔබේ ඔළුව ඇතුලේ තිබෙන හදවතේ ඇතුලේ තිබෙන ඒ රිදුම ඒ වෙන්වීම අයින් කරලා දැන් දෙවියන් වහන්සේ ඉස්සරහට එන්න මම මොනවද දෙන්න යන්නේ වැස්සක් දෙන්න යනවා ගින් කියාපන් රජ්ජුරුවන්ට වහින්න යනවා කියලා ආමේන් ඔබ දෙවියන් වහන්සේට ඔබේ ජීවිතේ හරියට දෙවියන් වහන්සේ වල්ලගත්තොත් හරියට දෙවියන් වහන්සේත් එක්ක එකඟ වුණොත් දන්නවද ඔබේ වියලුණු හැම තැනකටම දෙවියන් වහන්සේ ජීවනයේ වැස්සක් එවන්න යනවා ආමේන් ආමේන් ආමේන්
right? ඒක ආර්ථිකය වෙන්න පුළුවන්. ඒක සමාජ සම්බන්ධතා වෙන්න පුළුවන්. ඒක භාර්යාව පුරුෂය අතර තිබෙන සම්බන්ධතා වෙන්න පුළුවන්. ඒක සමාජීය සම්බන්ධතා වෙන්න පුළුවන්. right? ඒක රෝගයක් වෙන්න පුළුවන්. ඒක මොකක්ද කියන එක බැවුම්කාර දෙවියන් වහන්සේට වැදගත්. දැන් ඔන්න පළවෙනි ප්‍රතිපත්තිය මොනවද? හැංගිලා හිටිය ඇති. නුඹ ගොස්. දෙවෙනි ප්‍රතිපත්තිය. දෙවෙනි එක. 18 වෙනි පරිච්ඡේදයේ 30 වෙනි පදේ කියනවා. මම කතා කරන්නේ නැවත ගොඩ නැගීමක් ගැන. එවිට එලියා මා ළඟට එන්නයි මුළු සෙනගට කීය. මුළු සෙනග ඔහු ළඟට ආවෝය. ඔහු වනාහි කඩා දමා තිබුණු ස්වාමින් වහන්සේගේ පූජාසනය හරිගස්සා. දැන් අවුරුදු 3ක් එලියා හැංගිලා හිටියා. අවුරුදු 3ක් මේ දේශයේ දෙවියන් වහන්සේට පූජාවල් ඔප්පු කරේ නැහැ. හරිද? ඔබ මේක දන්නවා. right? පූජාවල් ඔප්පු කරේ නැහැ. ඊට පස්සේ එතන ලොකු කතාවක් කියනවා. එලියා ආහබ් රජතුමා ගාවට ගියාට පස්සේ ආහබ් රජතුමා කියනවා එයාගේ පූජකයෝ එකතු වෙලා එක පූජාසනයක් ගොඩනගලා එලියාගේ පූජකයෝ එකතු වෙලා එලියට පූජකයෝ හිටියේ නැහැ එලියා විතරයි හිටියේ. ඔහු එකතු වෙලා තව පූජාසනයක් ගොඩනගලා එකම කන්දේ පූජාසන දෙකක් තියෙනවා. දැන් ඒගොල්ලෝ යාඥා කරනවා පූජාව පිළිගන්න කියලා කාටද? ඒගොල්ලන්ගේ දෙවියන්ට. එලියා යාඥා කරනවා එලියාගේ දෙවියන් වහන්සේට. දැන් ඔන්න දෙකක් තරංගයක් තියෙනවා. කාටද වැස්ස වස්සන්න පුළුවන්? කාගේ පූජාවද පිළිගන්නේ? දැන් අහබ් බලාගෙන ඉන්නවා රජතුමා බලාගෙන ඉන්නවා. අන්න එතකොට තමයි මේ එලියට දෙවියන් වහන්සේ කතා කරන්නේ. එලියට දෙවියන් වහන්සේ කතා කරලා කියනවා ලස්සනට පූජාසනය ගොඩනගලා ඒ කැඩුණු පූජාසනය කැඩුණු සම්බන්ධතාවය right නැවත ගොඩනගලා අලුතෙන් පටන් ගන්න. ආමෙන් කියමුද? අපි ඒක ඇතුලේ තියෙනවා මේ බලන්න පළවෙනි එකට පළවෙනි ඒක ඇතුලේ දෙවෙනි ප්‍රතිපත්තිය මොකද්ද කියන්නේ? මා ළඟට එන්න. කවුද කියන්නේ? එලියා කියන්නේ. එලියා කියන්නේ කවුද? අනාගත වක්තෘවරයා. එලියා කියන්නේ කවුද? පූජකයා. පූජකයා කතා කරන්නේ මා ළඟට එන්න කියලා. කා වෙතට සම්බන්ධ කරන්නද? දෙවියන් වහන්සේ වෙතට සම්බන්ධ කරන්න. පාස්ටර් අමුතුවෙන් සම්බන්ධ වෙන්න දෙයක් නැහැ. අපි බයිබලයේ කියනවා යාඥා කරනවා අපි සේවය කරනවානේ. නැහැ. ඔයා දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධ නැහැ. සම්බන්ධතාවය කියලා කියන්නේ ඒක නෙමෙයි. සම්බන්ධතාවය කියන්නේ ඊට වඩා ගොඩක් වෙනස් දෙයක්. දැන් මේ 30 වෙනි පදේ කියනවා මා ළඟට එන්න. ඒක යටතේ ඊටාම වැදගත් මෙන්න මේ කොටස. මොකද්ද කියන්නේ? මා ළඟට එන්නයි සෙනගට කීය. මුළු සෙනග ඔහු ළඟට ආවෝය. ඔහු වනාහි කඩා දමා තිබුණු ස්වාමින්ගේ පූජාසනය හරිගස්සා. ඔබ මේ ලෝකයට මේ ලෝකේ මැවුම්කාරයා ඔබගේ මැවුම්කාරයා අපේ දෙවියන් වහන්සේ. ඒක ඔබ දන්නවා. දැන් දෙවියන් වහන්සේ ඔබ තුල තිබිලා තියෙනවා ඇතුලේ හිස්කමක්. මට වඩා දෙවි කෙනෙක් ඉන්නවා. ඒ දෙවියන්ට මට වඩා උසස් කෙනෙක් ඉන්නවා මං වඳින්න ඕනි කියලා අපේ ඇතුලේ ආකල්පයක් තියලා තියෙනවා. දැන් මෙතන කතා කරන්නේ ආකල්පය ගැන. right? මොකද්ද තියලා තියෙන්නේ? ආකල්පය. සිතුවිල්ලක් තියලා තියෙනවා. දැන් අපි දෙවියන් වහන්සේගෙන් ඈත් වෙලා ඉද්දී අපේ මුළු පරම්පරාවල් දෙවියන් වහන්සේගෙන් ඈත් වෙලා ඉද්දී අපේ ආගම තීරණය කරේ අපි නෙමෙයි. අපේ ආගම තීරණය කරේ අපේ උපැන්න සහතිකය සහ අපේ අම්මයි තාත්තයි නේ. අම්මයි තාත්තයි බෞද්ධ ඒ නිසා මම බෞද්ධ. අම්මයි තාත්තයි ක්‍රිස්තියානි ඒ නිසා මම ක්‍රිස්තියානි. අම්මයි තාත්තයි හින්දු නම් මං හින්දු. ඔමනේ අපි ඒට ආගම එන්නේ. right? දැන් අපි මොනවද කළේ? ඒ අර සැබෑ දෙවියන් වහන්සේ නැති හිස්කම වහගන්න ලොකුවට ඉර දැක්කම මොකද කරේ? ඉරට වැන්දා ඉර දෙයියෝ කියලා හිතාගෙන. හඳ දැක්කම හඳට වැන්දා හඳ දෙයියෝ කියලා. ලොකු ගහක් දැක්කම ඒ ගහට වැන්දා ගහ දෙයියෝ කියලා හිතාගෙන. ඇයි අපිට අවබෝධ නැහැ කවුද ඇත්ත දෙවියන් වහන්සේ කියලා. හැබැයි අපිට ඇත්ත දෙවියන් වහන්සේ මුණ ගැසුණු දවසට අපේ හදවත පිරෙනවා. ආමෙන් කියමුද? right? දැන් මෙන්න මේ දෙගොල්ලා එකතු වෙලා මෙතන ආකල්පයේ ඉදා වැදගත් මොනවද කරන්නේ? හරිගස්සන්න. පූජාසනය හරිගස්සන්න. පූජාසනයකින් සිද්ධ වෙන්නේ මනුෂ්‍යයා සහ දෙවියන් වහන්සේ අතර සම්බන්ධතාවය ගොඩ නැගෙන එක. දැන් මොකද්ද මේ කියන්නේ? එහෙනම් සම්බන්ධතාවය හරිගස්ස ගන්න. දෙවියන් වහන්සේ නැතුව ඔබට ගමනක් යන්න බෑ. පුළුවන් නම් ගිහිල්ලා පෙන්නන්න. right? දෙවියන් වහන්සේ නැතුව ඔබට ගමනක් යන්න බෑ. ඔබ අතරමඟ වැටෙනවා. ඔබ අතරමඟ නතර වෙනවා. ඔබ භයානක දේවල් වලට හසු වෙනවා. ඔබේ ජීවිතේ නාස්ති වෙනවා. දෙවියන් වහන්සේ නැතුව ගමනයි. ඒ නිසා පූජාසනය හරිගස්ස ගන්න. right?
ළඟ ඉන්න කෙනාට කියන්නේ පූජාසනය හරි ගස්ස ගන්න කියලා. right? පූජාසනයක් කියලා කියන්නේ පූජාවක් තියන තැන. නේද? පූජාවක් කියලා කියන්නේ දෙවියන් වහන්සේ බාර ගන්න දෙයක්. දෙවියන් වහන්සේ මිනිස්සු අතර සම්බන්ධතාවයක්. right? දැන් මෙයා කියනවා ආපු ගමන්ම අපි පූජාසනය හදමු කියලා. දෙවෙනි ප්‍රතිපත්තිය ඔබ පූජාසනය සකස් කරගන්න. පූජාසනය හරිගස්ස ගන්න ආකල්පය වැදගත්. 31 වෙනි පදය. මොකද්ද ආකල්පය? නුඹේ නාමයේ ඊශ්‍රායෙල් වන්නේය යන ස්වාමින්ගේ වචනය ලැබූ යාකෝබ්ගේ පුත්‍රයන්ගේ ගෝත්‍රවල ගණන ලෙස ගල් 12ක් රැගෙන ගල් 12ක් රැගෙන මොනවද කරන්න කියන්නේ? පූජාසනය ගොඩනගන්නලු. right? ගල් 12ක්. ඇයි ගල් 12ක් ගේන්න කියලා කිව්වේ? ඊශ්‍රායෙල් ජාතිය සම්පූර්ණ වෙන්නේ ගෝත්‍ර 12කින්. හැම ගෝත්‍රයක්ම කිලිටි වෙලා හිටියා. ඒ නිසා දෙවියන් වහන්සේට උමනා වුණා හැම ගෝත්‍රයකින්ම ගලක් ගෙනල්ලා තියලා පූජාසනය හදන්න. ඒ කියන්නේ හැම කෙනෙක්ම දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධතාවය අලුත් කර ගන්න ඕනේ. right? මාත් එක්ක ඉඳලා ස්වර්ගයට යන්න බෑ. මාත් එක්ක හිටියා කියලා ඔබේ සේවය සඵල වෙන්න යන්නේ නැහැ. මාත් එක්ක හිටියා කියලා මුකුත්ම වෙන්න යන්නේ නැහැ. ඔබ දෙවියන් වහන්සේත් එක්ක ඔබේ පවිත්‍රකම සහ සම්බන්ධතාවය අලුත් කර ගන්න ඕනේ. ආමෙන් කියමුද? ආමෙන් කියමුද? right? ඔබ කාගේ පිටිපස්සේද යන්න ඕනේ? දෙවියන් වහන්සේගේ පිටිපස්සේ. ඔබ දෙවියන් වහන්සේවයි තදින් අල්ල ගන්න ඕනේ. සම්බන්ධතාවයන් අලුත් කර ගන්න. right? මා ළඟට වරෙල්ලා මොනවටද? දෙවියන් වහන්සේ ඔබයි අතර සම්බන්ධතාවය හදන්න. ඒ නිසා තුන්වෙනි ප්‍රතිපත්තිය 31 වෙනි පදේ කියනවා ගෝත්‍ර 12 දර්ශනයට එකතු වෙන්න. මොකද්ද දර්ශනය? ගෝත්‍ර ඊශ්‍රායෙල් සෙනගම දෙවියන් වහන්සේට විරුද්ධව පව් කරා. හැබැයි දැන් කියනවා දෙවියන් වහන්සේ මුළු සෙනගම නැවත හැරිලා එන්න. right? 33 වෙනි පදේ 32 සහ 33 ස්වාමින් වහන්සේගේ නාමයෙන් පූජාසනයක් ගොඩනගා ඒ පූජාසනය වටේට බිජුවට නැලි දෙකක් අල්ලන තරම් අගලක් කපා දර පිළිවෙලින් තබා ගොනා කැබලි කොට කපා දර පිට තැබුවේය. තවද වතුර සැලි 4ක් පුරවා දවන යාගය පිටත් දර පිටත් වත් කරන්නයි ඔහුට කීවේය. දැන් මේ බලන්න එලියා කියන්නේ ස්වාමින් වහන්සේගේ නාමයට පූජාසනයක් ගොඩනගන්න. එලියා කියන්නේ එලියාගේ නාමයට පූජාසනයක් ගොඩනගන්න කියලා. ස්වාමින්ගේ නාමයට පූජාසනයක් ගොඩනගන්න අපිට ආකල්පය හරි වැදගත් මෙතන. ඒ පූජාසනයේ වටේට මොනවද කරන්න කියන්නේ? වතුර දාන්නලු. දැන් පූජාසනයක් වටේට වතුර දාන්නේ නැහැ. මොකද පූජාසනයක පූජාව ගින්නෙන් පත්තු වෙන්න ඕනේ. ගින්න සහ වතුර කියන්නේ ප්‍රතිවිරුද්ධ දෙකක්. දන්නවද? කැඩුණු තැන් ගොඩනගා ගනිද්දී දෙවියන් වහන්සේ කියන්නේ ප්‍රතිවිරුද්ධ දේවල් කරන්න. මොනවද ප්‍රතිවිරුද්ධ දේවල්? මගේ මනස කඩපු එක නේද? මට දුක දුන්න එක මං ඌට සමාව දෙන්නේ නැහැ. දෙවියන් වහන්සේ කියනවා සමාව දෙන්න කියලා. ප්‍රතිවිරුද්ධ දෙයක්. මට මෙතනින් කවදාවත් උඩට එන්න බෑ. දෙවියන් වහන්සේ කියනවා නෑ ඔයා දැන් නැගිටින්න ඕනේ කියලා. right? මට දැන් හොඳටම මාන්සි මට හති. මං නතර වෙලා ඉන්නේ. ඇති දැන් මට. දෙවියන් වහන්සේ කියනවා ආපහු යන්න. ප්‍රතිවිරුද්ධ දේ. ප්‍රතිවිරුද්ධ දේ. පූජාසනේ වටේට වතුර දාන්නලු. දර ටිකත් වතුරෙන් තෙමන්නලු. දෙවියන් වහන්සේ අපිට හැමතිස්සෙම කියන්නේ අසාමාන්‍ය දේ කරන්න. ආමෙන්. ආමෙන්. හරිද? දැනස කියන්නේ අසාමාන්‍ය දේ කරන්න. වෛද්‍යවරු කියනවා රෝගයට සුවයක් නැහැ. තව මාස 3ක් මෙයා ජීවත් වෙයි. කවුද වෛද්‍ය ප්‍රකාශනය? හැබැයි දෙවියන් වහන්සේ කියනවා නෑ. ඔයා තව ගොඩක් කල් යනවා මැරෙන්න. ආමෙන්. ආමෙන්. අපි කියන කතාවට ප්‍රතිවිරුද්ධ කතාවක්. පූජාසනයට මොනවද ඕනේ? ගින්න ඕනේ. වතුර නෙමෙයි. හැබැයි එලියා මොනවද දාන්නේ පූජාසනයට? වතුර දාන්නේ. දෙවියන් වහන්සේ ඌමනා කරන දේ උඩින් එවනවා. මොනවද වෙනස් එව්වේ? ගින්න. right? හරිද? ඒ නිසා අපි වැටුණු තැනින් නැගිටින්න නම් ප්‍රතිවිරුද්ධ දේ කරන්න ලේස්ති වෙන්න. ආමෙන්. ආමෙන්. ප්‍රතිවිරුද්ධ දේ කරන්න. ළඟ ඉන්න කෙනාට කියන්න ප්‍රතිවිරුද්ධ දේ කරන්න කියලා. right? ප්‍රතිවිරුද්ධ දේ කරන්න. ප්‍රතිවිරුද්ධ දේ කරන්න. සඵල වෙන්න නම් සමාව දෙන්න. සඵල වෙන්න නම් අත්හරින්න. සඵල වෙන්න නම් පූජා කරන්න. සඵල වෙන්න නම් ඔබ දෙවියන් වහන්සේව විශ්වාස කරන්න. ප්‍රතිවිරුද්ධ දේ. පාස් අපිට දෙයියෝ පේන්නේ නැහනේ. කොයි රූපෙන්ද අපි දෙයියෝ දකින්නේ? කිසිම රූපයක් නැහැ. අපේ දෙවියන් යේසුස් වහන්සේ ජීවමානව අපි අතරේ සිටින දෙවියන් වහන්සේ. ආමෙන්. ආමෙන්. රූපයකට චිත්‍රයකට චිත්‍ර ශිල්පියෙකුගේ මනසේ ඇඳිච්ච රූපයකට අපේ දෙවියන් වහන්සේව සමාන කරන්න බෑ. right? හතරවෙනි එක. දැන් ඔන්න පූජාසන දෙක හදලා
දෙපැත්තේ හදලා අර අනිත් දෙයියොන්ගේ පූජකයෝ කෑ ගහනවා ගින්න එවන්න රයිට් ඇඟ කපා ගන්නවා පූජාව වටේ දුවනවා හරිද පූජාසනය වටේ එක සෙල්ලම් දානවා මුකුත් වෙන්නේ නැහැ රයිට් අපි දන්නවා අපි ඉතිහාස කතාව දන්නවා එළිය විහිළු කරනවා නේ තව පොඩ හයියෙන් කෑ ගහපල්ලා උඹලගේ දෙයියෝ ට්‍රිප් එකක් ගිහිල්ලා ඇති කියලා කියනවා නේද ඉක්මනට එන්න කියලා පණිවිඩයක් යවන්න කියලා හරිද විහිළු කරනවා හැබැයි ඊට පස්සේ මොනවද වෙන්නේ මෙන්න බලන්න එලියා මොනවද කරන්නේ දෙවියන් වහන්සේගේ මිනිසයා මොනවද කරන්නේ 36 සහ 37 තවද සවස යාගය ඔප්පු කරන වේලාවේ එලියා අනාගත වක්තෘතමේ ලං වී කතා කොට ආබ්‍රහම්ගේද ඊසාගේද ඊශ්‍රායල්ගේද දෙවියෝ ස්වාමින් වහන්සේ ඔබ ඊශ්‍රායල්හි දෙවියන් වහන්සේ බවද මා ඔබගේ සේවකයා බවද මා මේ දේ කළේ ඔබගේ වචනය ලෙස බවද අද දැනගන්ට ලැබේවා නැවත ගොඩනැගීමේදී ඔබට නැවත පටන් ගන්න ඕනේ නම් ඔබට නැවත ගමන යන්න ඕනේ නම් කාගේ පාමුලද දන ගහන්න ඕනේ දෙවියන් වහන්සේගේ එලියා එක තමයි කරන්නේ එලියා සද්ද නැතුව පූජාසනය ළඟට ගිහිල්ලා එතන කියනවා කෑ ගහලා නේද දෙවියන් වහන්සේගේ නාමයෙන් ආසෙන් ගින්න දැන් ගින්න පැමිණේවා එහෙම කෑ ගැවුවද මම කියන්නේ එහෙම මුකුත් නැහැ මේ වார்த்தාවේ එහෙම මුකුත් නැහැ මොකද්ද ඔහු කරලා තියෙන්නේ ලංවී කතා කොට ඇයි ලංවුනේ පූජාසනයට ඔහු දන්නවා පූජාසනය මත දෙවියන් වහන්සේ ඉන්නවා කියලා ආමෙන් ආමෙන් පූජාසනයක් කියලා කියන්නේ දෙවියන් වහන්සේ මුණ ගැසෙන තැන ඔබගේ ජීවිතය දෙවියන් වහන්සේට පූජාසනයක් නම් ඒ පූජාසනය මත දෙවියන් වහන්සේ ඉන්නවාමයි ආමෙන් right ලංවී කතා කරලා කියනවා ඔයා ආබ්‍රහම්ගේ ඉතිහාසය මතක් කරනවා අපේ සීයාගේ තාත්තගේ කිරිකිත්තගේ මොනවාද තව එහාට ඒ හැමෝගෙම දෙවියන් වහන්සේ ඔයා දැන් අපිට උත්තර දෙන්න ඔබ දන්නවද නැවත ගොඩ නැගෙන්න නම් ඔබ දෙවියන් වහන්සේගේ පාමුල දෙවියන් වහන්සේට ලං වෙන්න ඕනේ දෙවියන් වහන්සේට ලං වී ඔබට නැවත ගොඩ නැගෙන්න බෑ 6 වෙනි පදේ 6 වෙනි ප්‍රතිපත්තිය මොනවාද පිළිතුරට ප්‍රතිචාර දක්වන්න දැන් දෙවියන් වහන්සේ පිළිතුරු දෙනවා මොනවද පිළිතුර 37 වෙනි පදේ පිළිතුර තියෙනවා ස්වාමින් වහන්සේ මට උත්තර දුන මැනව ස්වාමියෝ ඔබ දෙවියන් වහන්සේ බවත් මේ සෙනගගේ සිත් නැවත හරවාගත්තේ ඔබම බවත් මොවුන් දැනගන්නා පිණිස මට උත්තර දුන මැනවයි කීවේය ඔහු කියනවා මිනිස්සු දැනගන්න පිණිස මට උත්තර දෙන්න බලන්න ආකල්පය හරිද මොකද්ද කියන්නේ දෙවියන් මිනිස්සු දැනගන්න පිණිස මට උත්තර දෙන්න ඒ කියන්නේ මට මේ උත්තර ඕනිම කියලා මං කෑ ගහන්නේ දෙවියන් වහන්සේ දන්නවා මාව අරගෙන යන්න. හැබැයි දැන් මෙතන පොඩි චැලෙන්ජ් එකක් තියෙනවා. පූජාසන දෙකක් තියෙනවා. රයිට්? දෙපාර්ශවයක් ඉන්නවා. මිනිස්සුන්ට පේන්න. මිනිස්සු දැනගන්න ඕනි දෙවියන් වහන්සේ කියලා. ඒ නිසා මට උත්තර දෙන්න. රයිට්? දැන් උන්වහන්සේ උත්තර දෙනවා. 38 වෙනි පදේ. මොනවද උන්වහන්සේ කරන්නේ? උන්වහන්සේ එවිට මෙන්න බලන්න එවිට ස්වාමින් වහන්සේ වෙතින් ගිනි බැස පූජාවත් දරත් ගලුත් දූවිල්ලත් දවා අගලේ වතුර වියලා දැමුවේ දෙවියන් වහන්සේ ගල් වලටත් ගින්දර තිබ්බලු දූවිල්ලටත් ගින්දර තිබ්බලු right මුළු වතුර ඔක්කොම වේලිලා ගියා කියලා කියනවා ආමෙන් කියමු ඔබ කොතනද නතර වෙලා ඉන්නේ මොකද්ද ඔබේ ප්‍රශ්නය කොතනද ඔබ හිර වෙලා ඉන්නේ දෙවියන් වහන්සේ එක කොච්චර ගලක් වුණත් උන්වහන්සේ මොනවද ඒකට කරන්න යන්නේ ඒක දූවිල්ල කරන්න යනවා අලු කරන්න යනවා right හැබැයි මේ ප්‍රතිපත්ති ටික වැදගත් right 38 ලස්සනට කියනවා 39 මේ බලන්න මොනවද කරන්නේ දෙවියන් වහන්සේ මුළු සෙනග ඒ දැක මුනින් වැටි ස්වාමින් වහන්සේ දෙවියන් වහන්සේ මෙයයි ස්වාමින් වහන්සේගේ දෙවියන් වහන්සේයි කිව්වෝය දැන් බලන්න එලියට තිබුණු ආකල්පයක ඔබ මට ආශිර්වාද කරන්න ඔබ මගේ ප්‍රශ්නෙට උත්තර දෙන්න මිනිස්යන්ට පෙනෙන පිණිස මොනවද කියන්නේ මුළු සෙනග ඒ දැක මොකද වුනේ දෙවියන් වහන්සේගේ අභිමුඛයේ මුනින් වැටුණලු දේව සේවකයන් යහගන්න ඔගොල්ලන්ගේ ජීවිතය සාර්ථක වෙන්න ඕනි සේවය සාර්ථක වෙන්න ඕනි ගමන සාර්ථක වෙන්න ඕනි ඇයි දන්නවද මිනිස්සුන්ට පෙන්වන්න නෙමෙයි දෙවියන් වහන්සේව ගෞරවයට පත් වෙන්න පිණිස ඒක දැක්කම මිනිස්සු මුනින් වැටෙන්න ඕනේ ආමෙන් ඒක දැක්කම මිනිස්සු මුනින් වැටෙන්න ඕනේ දැන් මේව අපි හරියට අල්ල ගන්න ඕනේ අපේ පිළිතුරට අපි කොහොමද ප්‍රතිචාර දක්වන්නේ රයිට් 7 වෙනි ප්‍රතිපත්තිය මොනවද මුළුමනින්ම නැති කරලා දාන්න දෙවියන් වහන්සේ උත්තර දුන්නාට පස්සේ ඔබ ඩ්‍රයිව් වෙච්ච හේතුව ඔබට නියඟය ආපු හේතුව සහ මුලින් නැති කරලා දාන්න ඔබට මොකද්ද හේතුව නියඟේ එන්න රයිට් ඔබට කොතනද වැරදුනේ
ඔබට වැරදුණු තැන කොතනද? ඒ තැන සාමුලින් නැති කරලා දාන්න. මොනවද? ඔබට ඔබගේ ජීවිතේ කාලකන්ණි වෙච්ච හේතුව හොයලා බලන්න. රයිට්? ඔබගේ ජීවිතේ අසාර්ථක වෙන්න හේතුව හොයලා බලන්න. ඒ හේතුව සාමුලින් අයින් කරලා දාන්න. මේ බලන්න මෙතන 40 වෙනි පදේ පල්ලහැට අපි බලද්දි කියනවා පූජකයෝ ඔක්කොම බාල් පූජකයෝ ඔක්කොම නැති කරලා දැම්මා කියලා. ආමෙන්. ආමෙන්. බාල් පූජකයෝ මොකටද හිටියේ? මිනිස්සයයි බාල් කියන දෙවියෝ අතරේ සම්බන්ධතාවය හදාන්න. එලිය පූජකයා මොනවටද හිටියේ? ස්වර්ග බලධාරී දෙවියන් වහන්සේ මිනිස්සයයි අතර පූජාව හදන්න. දනද ඔබගේ අත් වැරදි වැඩවලට එකතු වුණා නම් ඔබයි යකයි අතරේ සම්බන්ධතාවයක් ගොඩ නැගිලා. ඔබ තව කෙනෙකුට හූනියමක් කරලා තියෙනවා නම්, ඔබ තව කෙනෙකුට ශාප ඉල්ලලා තියෙනවා නම්, ඔබ තව කෙනෙකුගේ නැතිවීම බලාගෙන ඉන්නවා නම්, ඔබ වෛර කරනවා නම්, ඔබ දන්නවද ඔබයි යකයි අතර සම්බන්ධතාවයක් ගොඩ නැගිලා. දන්නවද යක්ෂයා එන්නේ මරන්නත් නැති කරන්නත් විනාශ කරලා දාන්නත්. රයිට්? නමුත් ඔබ දන්නවද දෙවියන් වහන්සේ ඔබ අතර සම්බන්ධතාවය ගොඩනගා ගත්තම උන්වහන්සේ ඔබව අරගෙන යන්නේ ඒ වියලුණු ස්වභාවයෙන් ජීවනයේ ස්වභාවයට. ආමෙන් කියමුද? වියලුණු ස්වභාවයෙන් ජීවනයේ ස්වභාවයට. රයිට්? වියලුණු ස්වභාවයෙන් ජීවනයේ ස්වභාවයට. ඒ නිසා මේ දවසේ මේ උදෑසන අපි දෙවියන් වහන්සේට බාර වෙමු. අපි උන්වහන්සේට කියමු ස්වාමිනී මට නැවත ගොඩ නැගෙන්න ඕනේ. අපි හැම කෙනෙක්ම දෙවියන් වහන්සේගේ අභිමුඛයේ නැගිට සිටිමු. අපි නැගිටලා මේ නිරාහාරයෙන් සිටින වෙලාවේ අපි නිරාහාර දේව මෙහෙයක සිටින වෙලාවේ අපි උන්වහන්සේට කියමු ස්වාමිනී අපි අපේ කෑම අමතක කරලා අපි උපවාසයෙන් ඔබගේ අභිමුඛයට ඇවිල්ලා ඉන්නවා. අද දවසේ මට නැවත ගොඩ නැගෙන්න උදව් කරන්න. මට නැවත ගොඩ නැගෙන්න උපකාර කරන්න. මගේ ජීවිතේ නතර වෙලා තියෙන තැනින් එළියට යන්න උපකාර කරන්න කියලා. අපි උන්වහන්සේට කියමු ස්වාමිනී මට නැවත ගොඩ නැගෙන්න ඕනේ. මගේ ගමන නැවත ආරම්භ කරන්න ඕනේ. මම නතර වෙලා ඉන්න තැනින් එළියට එන්න ඕනේ. මට උපකාර කරන්න. මට උපකාර කරන්න. සම්බන්ධතාවයන් නැවත ගොඩනගා ගන්න නම් දෙවියන් වහන්සේ නැතුව බෑ. හාලෙලූයා. පවිත්‍ර වේම ඔබෙන් එලෙයි මාට ජීවන දුන්නේ එලෙයි මා මුදවා මා වෙනුවෙන් මුදනු ලැබුවේ සෝදයි සුදු හිමලෙසින් එලෙන්